அப்ப நீங்க உங்களோட காலத்தை நேரத்தை தாமதி கொண்டு போறீங்க. பிரச்சனை வந்து கொண்டு கோச்சு கொண்டிருக்காங்க. அப்ப ஒரு இந்த இடத்துல நீங்க மீண்டும் ஒரு குழப்பத்தை கொண்டு வர நீங்க போலீஸுடைய வேலையை சரியா வேகமா செய்யுங்க. நீங்க உங்களுக்கு போட்டோட இருக்கு உங்களுடைய வேலையை செய்யுங்க. தமிழ்நாடு මෙතන දැන් සිංහල අයත් ඇවිල්ලා ඉන්නවා. අපි ඒක කවුරු කොහේ කරන්නේ? කායිකරන්නේ. දැන් එතකොට මෙතන මේක තව ප්‍රශ්නයක් ක්‍රියේට් වෙනවනේ. ඔව්. අපි මේක බොහොම සාධාරණව මෙච්චර මේක ඇවිල්ලා රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා බොහොම සාධාරණව මෙතන කතා කරලා මේක කරා. දැන් මේ ප්‍රශ්නේ වෙන පැත්තකට මේ හැරෙන්නේ. ඒකින්ද අපි දෙගොල්ලම අපි ඉස්සෝලේ අපි මේක වටිනවා ගන්නවා. පොලිස් පෝස්ට් එකක් දාලා පඩකින මාත්‍ය ගන්න මේක රිපෝට් එකට ගන්න වීඩියෝ එක ගන්න මා පොලිසිය දෙන තීන්දුව මේකට පොලිසිය තීන්දුවට අපි ඉස්සනමනවා උසාවි තීන්දුවට අපි ඉස්සනමනවා මේක පොලිසිය දෙන තීන්දුවට අපි ගරු කරනවා අපිට කැමති නෑ දෙමළ ජනතාවත් එක්ක ගැටෙන්න හින්දු බෞද්ධ එකයි එක සාදුගේ මත මට ප්‍රභාකරන් කවදාකවත් බැන්නේ නෑ පඩකින මට ප්‍රභාකරන් කවදාකවත් බැන්නේ නෑ මට කෞසල්ලියන් කවදාකවත් බැන්නේ නෑ මට කරුණාම්මා කවදාකවත් බැන්නේ නෑ මේ කරඩියනාරු හිටිය පුහලන් මගේ තාත්තා වගේ මට බැන්නේ නෑ හැබැයි මේ දැන් ඉන්නේ මිනිස්සු මෝඩ ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන මේක පන්සලක් ඒ පන්සල රකින්න ඕනේ කියන එක විතරයි සාදු කිව්වේ මට ඉඩම් එපා තේරුණාද මෙතන ಜಾති ප්‍රශ්නයක් ආගම් ප්‍රශ්නයක් මිනිස්සු අතර ගහගන්න එහෙම අවශ්‍ය නැහැ සාධාරණ ප්‍රශ්නයක් අපි ඒක විසඳගමු පොලිසිය කියනවා නම් දැන් මෙතෙන්ට චෙක් පොයින්ට් එකක් දානවා කියලා අපිට බලන්න පුළුවන් හෙට හැන්දාවට මෙතන චෙක් පොයින්ට් එකක් තියෙනවා now permanent road block here yes all right anybody can't enter this land Tamil law Sinhala law anybody මේ ගල් කැටයක්වත් අයින් කරන්න දෙන්නේ නැහැ. කවුරු මේක කිසිම දෙයක් නම්තුරු. ගල් කැටයක් තියා මේක පස් ටිකක්වත් ගෙනියන්න බෑ. ඔව්. நான் என்ன சொல்றேன்னா குழப்பத்தை உண்டு பண்ணாம போலீசாரிய உங்களுக்கு நீதிமன்றம் கோர்ட் ஆர்டர் வந்திருக்கு கோர்ட் ஆர்டர் படி நீங்க உங்களோட சட்ட நடவடிக்கை வேகமா மேற்கொள்ளணும் இல்லண்டா இந்த இடத்துல இப்ப சிங்கள மக்களை இவர் இந்த இடத்துல வரவழைச்சிருக்கிறார் அதே நேரத்துல இப்ப இதை பார்த்து எங்க தமிழ் மக்கள் இந்த இடத்துல வரப்பல ஒரு இன ரீதியான முருகலை இடத்தை ஏற்படுத்தி ஒரு பிரச்சனையை தோற்றுவிக்கிறது இங்க இடமளிக்கிறார் ஆகவே உங்களுக்கு போலீஸ் அதாவது போலீஸுக்கு கோர்ட்டோட தரப்பட்டிருக்கு சீனியர் டிஜி பேசியிருக்கார் உயர் அதிகாரிகள் இருக்கிறீங்க ஆகவே இந்த இடத்துல இருந்து நீங்க வேகமா நாங்கள் யாரா இருந்தா எல்லாரும் நீங்க வேகமா எடுத்தபடி அதான் சொல்லுவாங்க සර් මේ උසාවියේ නියෝගය දෙදලා තියෙනවා දැන් මෙතන ප්‍රශ්නයක් කරන්නේ නැතුව දැන් මේ අය සිංහල ජනතාව මෙතන ගෙනලා තියෙනවා ඒ වගේ දෙමළ ජනතාව මෙතන આવුත් ප්‍රශ්න සෝරි මේකට ගෙන්නලා නැහැ අපි ජීයේ හම්බෙන්න යන්නේ වටකින අපි ජීයේ කොන්නගෙන මේක තේරුම් ගන්න දෙන්න සිංහල දන්න කෙනෙක් ඉන්නවා නම් වරදවා තේරුම් ගන්න එපා ලෝකේ පුරාම ඉන්න දෙමළ ජනතාව වටකින ලෝකේ පුරාම ඉන්න ජනතාව මට මැසේජ් කරනවා මම දැන් මේ ජාතිවාදයක් ඇති කරනවා කියලා දැන් ඔතන ඇවිල්ලා ඉන්නේ සිංහල මිනිස්සුන්ට කුළුකුණාව පැත්තේ කුඹුරු වැඩ කරගන්න දෙන්නේ නැහැ මේ සැරේ. කවුද පට්ටිපල ප්‍රාදේශීය ලේකම්. වවුනතිව් ප්‍රාදේශීය ලේකම්. අපිට ඒ ටික ජීයට දෙන්න ඕනේ වුණා. ඒ නිසා තමයි මේ මිනිස්සු මේ ඇවිල්ලා තියෙන්නේ. මේකට උද්ඝෝෂණය කරන්න නෙමෙයි. අපි දැන් යනවා ජීයේ මට මෙතෙන්ට එන්නේ නැති නිසා ජීයේ ඔෆිස් එකට. now they go to the GA office. අපි දැන් GA ඔෆිස් යන අරගොල්ලොත් එක්ක. අපි එයාලට මේකට එන්න කිව්වේ නැහැ. මන්ත්‍රීතුමා now ඒ වරදවා තේරුම් ගන්න එපා. අපි ඔයා කියන්න ඕනේ මේක පොලිසියනේ ඔයාවඩස් දෙන්න යන්න බෑ ඔයාවඩස් දෙන්නයි කියන්නේ ඔයාට ඒක මිනිස් ටයිම් ආයි බලා ගන්න என்னன்னு சொன்னா இப்ப இவர் சொல்றாருடா இப்ப ஜிஏட நான் பேசுறேன் ஜிஏக்கு வர மாட்டான் ஜிஏட பேச ஜிஏ දැන් අපිට போட்டோட மட்டும் இந்த லேண்ட் வந்து தனியா இருக்கு இந்த லேண்ட் අපිටයි මෙහෙත් කියන්නේ ජිஏ කියලා නේද ජීයේ මෙතන යන්න නෑ කියලා ආමතුනේ මෙයා නෑ ජීයේ දැන් අපිට පොරොන්දු වුණා මන්ත්‍රීතුමාට කියන්න ජීයේ පොරොන්දු වුණා අපිට දැන් සාකච්ඡාවක් දෙනවා කියලා ඈ එන්න කියලාද අපිට සාකච්ඡාවකට ටයිම් එකක් දෙනවා නායක හමුදුරන්ටයි පුරාවිද්‍යාලයකටයි පොලිසියටයි මේක සාකච්ඡා කරනවා අපිට දැන් ටයිම් එකක් දෙන්නම් කිව්වා ඊට පස්සේ අපි මේ ජීයේ වර ටයිම් උන්ට හරි ජීයේ එන්නේ නැහැ ජීයේ ටයිම් උන්ට මේක ක්‍රියේට් කරන්න එපා සාමය කඩන්න එපා උසාවිවර කරන්න තියෙනවා නීතිය ඔයගොල්ලන්ටත් එකයි කාටත් එකයි මොනවා හරි සාමය කඩවීමක් இப்ப என்ன பிரச்சனைடா கோர்ட் ஆர்டர் කරන් තියෙන කාටවත් මේක ඇතුළට එන්න බෑ කියලා என்னன்னு சொன்னா ஜிஏ த கைக்குற ஜிஏ என்ன சொல்றான்டா தான் இங்க வரல அதே நேரத்துல வந்து
கோர்ட் ஆர்டர் இருக்கு போலீஸுக்கு, போலீஸுக்குரிய பவர் கொடுத்திருக்கு. போலீஸ் தன்னுடைய நடவடிக்கை அங்க செய்யட்டும். நாங்க ஏன் பண்ணோம்னா அவங்க அப்ப அதனால நான் என்ன சொல்றேன் ඊයේ කතා කරලා ඊයේ මම කියනවලු මේ ඉවර අංගල පොලිසිය. පොලිසියට බලය තියෙනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරයි මම එන්නේ නැහැ කියලා කියනවා කිව්වලු. ඊයේ අපිත් එක්ක ඩිස්කෂන් එක දැම්මනේ. ඊයේ ටයිම් එකක් දීලා තියෙනවා. හරිද? ඊයේ ටයිම් එකක් දීලා තියෙන ඒක අපි ඩිස්කස් කරගන්න. දැන් කවුරුත් එක යමු. එච්චරයි.